ගමේ පන්සලෙන් ඈත් වුණොතින් බේවගේ දේවල් සිදු වෙනවා කළ පවුින්දා අපටත් මේවා අනේ අසන්නට සිදු වෙනවා මේවා දැක දැක පින්වතුනේ අපි තාමත් සසරේ ඇවිදිනවා ඉස්සර දවසක සිදු වූ දෙයකින් අද මම කවි බණ ආරම්භනවා අද මම කවි බණ ආරම්භනවා පුතෙකුට හරි ආසාවෙන් ඇය සිටියා සන්තෝසෙන් පුතා මෙලොව දැක්ක දිනේ ගෙදර පිරුණා සිරියාවෙන් ගෙදර පිරුණා සිරියාවෙන් දලු නෙලලා තේවත්තේ වියදම් උපයාගත්තේ පුතාගේ ඉගෙනුමට තමයි මේ වියදම් කළ යුත්තේ මේ වියදම් කළ යුත්තේ දැනුම ගනින් පරතරේම ලොකු මිනිහෙක් වෙනු රටේම මේ ඔවදන් දෙක විතරයි අම්මගේ තිබෝනේ කටේම අම්මගේ තිබෝනේ කටේම පියතුම ඇරදා සිට නුඹ හැදුවේ දුක් විඳ ඒවා අද මතක නැද්ද ආදර මගේ රන් කඳ ආදර මගේ රන් කඳ වෙල්දෙනිවල ඇවිදලා නිලාන විත් තම්පලා කැවෝ පෙවෝ කාලය දැන් ඔබ හට අමතක වෙලා ඔබ හට අමතක වෙලා තේදලු ටික විකුණලා ලැබුණු මුදල සංගවලා නුඹ සරසවියට යන විට ඒ වට වියදම් කළා ඒ වට වියදම් කළා ඇමතුම් කරලා මල් ශාලාවට එම්බාමුත් දවසට කරලා ජයටම ගත්තා අවමඟුලත් දැන් ඔහුගේ හිතමිතෝරණට කියා ගැසෝ බැනරවල නිමක් නෑනෙ දැන් ඔහුගේ මුළු මැදුරම වැහිලා ගාලා තියනවා පින් ඇති පුතුගේ මවට නිවන් සුව වෙන්න කියා ගාලා තියනවා පින් ඇති පුතුගේ
මවට නිවන් සුව වෙන්න කියා ධනවත් බලවත් උගතුන් වියතුන් ඇවිදින් කරලා කරුණාව තනින් තැනට වී මුමුණනවා සැම විදුහල්පතිගේ වරුණාව ඔවුගේ ගුණමයි ගැබ්වී තිබුණේ කිව්වෙත් නෑ බණ දෙසනාව අවසානයේ වෙයි මිනි පෙට්ටියත් හැම දෙනගෙම අත පෙසනාව අවසානයේ වෙයි මිනි පෙට්ටියත් හැම දෙනගෙම අත පිසනාව බල්බ් පෙනෙනවා තොරණක් වාගේ මිනියට නෑනෙත යොමු වන්නේ ඇත්දලසේ සත් වියන් බඳිනවා උපරිම සැපදී මරණදිනේ කතාව වෙන්නේ සර්ගෙ ගැනමයි නෑ අම්මා ගැන කියවෙන්නේ මේ අයුරට විය අම්මගේ මළගම පාංසකූලෙත් නිමවන්නේ ඇතිදා නැති සැප නැතිදා කෙරුවට පින්වත මොනවා ලබන්නද නාවා කවලා නොකල නමුත් නෝ මිනියට සැපදී කුමකටද පිත්තල සැරසිලි මල් මාලාවන් අම්මා අරගෙන යනවාද වඩා වටින්නේ පන ඇති කාලේ හදා වඩාගත් තොත් නේද වඩා වටින්නේ පන ඇති කාලේ හදා වඩාගත් තොත් නේද